ගෙදර යනකොට තවම ඉඳහිට කනත්තට ඇස් දුවනවා. අඩි 6ක් යට තනිව ඉන්නා අම්මගේ රුව මැවෙනවා. දෙනෝ 1000ක් සෙනග අස්සෙත් තදින් තනිකම දැනෙනවා. එහෙව් මොහොතක නුඹ සොයාගෙන මටත් එන්නට හිතෙනවා. හුස්ම හිරවන වෙලාවෙත් මට මතක් වෙන්නේ ඔයාවයි. ඉන්න ඕනෙම කාලෙ ගිය ඇයි මගේ මුළු හිත කතාවෙයි. සසරේ තැනකදී කරපු පව් ටික ගෙවී ගොස් නම් හමාරයි. ඔයා නැති තැන මගේ හෙට දින අඳුරු කුටියක ගෙවී යයි. ලස්සනම මල් දෙවියෝ අරගෙන යන්න යනවලු කියනවා. ඉතින් අම්මේ ඔයත් ලස්සන මලක් නේ මට හැඟෙනවා. අපි මතක් වී එන්න හිතුනට එන්න බෑ මන් දන්නවා. නාව කියලා තරහ නෑ මං තවත් ආදරේ කරනවා. පුංචි පැතුමක් පතන්නම් මං හැකි වුණොත් ඉටු කරන්න. බුදුන් දැකලා නිවන් යන්නට කල් ගියොත් මට කියන්න. එහෙව් දවසක ආයෙමත් මගේ අම්මා විදියට වඩින්න හුඟක් දේවල් තියෙනවා මට ඔයත් එක්කලා කියන්න.